අද මම ඔයාලට කියන්න යන්නේ කළුපාට අහසේ සැරිසරන මාරාන්තික යක්ෂයෙක් ගැන. ඒ තමයි චින්ඩු F7 ප්‍රහාරක ජෙට් යානය. මේක නිකන් ජෙට් එකක් නෙවෙයි. එකපාරටම රිංගලා ඇවිත් සතුරාගේ ගෙලමිරිකන යක්ෂයෙක් වගේ. මේක චීනයේ නිෂ්පාදිත යානයක්. සෝවියට් දේශයේ MiG-21 යානයේ ආකෘතිය මත තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේකේ මූල්ම පදනමම හරිම දරුණුයි. මේකේ හදවත තමයි බලගතු එන්ජිමක්. මේ එන්ජිමේ තියෙන බලය නිසා මේ යානයට ශබ්දයේ වේගය වගේ දෙගුණයක්. ඒ කියන්නේ මැක් 2කටත් වඩා වේගයෙන් අහසේ පිහිටි ඉලක්ක කරා හඹා යන්න පුළුවන්. හිතාගන්නකෝ ඔයාට ඇහෙන්නත් කලින් මේ යකා ඔයා ළඟට ඇවිත් ඉවරයි. දැන් කතා කරමු මේකේ තියෙන අවි ආයුධ ගැන. මේක දාගෙන ඉන්න අවි ගබඩාව දැක්කොත් ඔයාටත් හිතේ මේක අහසේ ඉන්න දඩයක්කාරයෙක් කියලා. මිසයිල සහ රොකට් වලින් සමන්විත මේ යකාට ගුවන්ගත ඉලක්කවලට වගේම පොළොවේ තියෙන ඉලක්කවලටත් එක ඉල්ලීම පහර දෙන්න පුළුවන්. මේ යානය හරිම පොඩි. ඒ වගේම හරිම වේගවත්. ඒක තමයි මේකේ තියෙන ලොකුම අවාසිය. සතුරාට ලේසියෙන් මේක අල්ලගන්න බැහැ. අපි ගුවන් හමුදාවේ කුල්ලු මේ යානා වියවද්දී ඒක මාරම දසුණක්. හිතාගන්න පුළුවන්ද මේ වගේ මාරාන්තික බලයක් අහසේ තියෙනකොට සතුරාට දැනෙන බය? ඉතින් යාළුවනේ, මේ තමයි අපි අහසේ මුරකරුවා. මේ F7 යානය නිකන් යකඩ ගොඩක් නෙවෙයි. මේක පියාඹන මාරයෙක්. මේ වගේ බලගතු යානා ගැන ඔයාලා දන්න තව දේවල් තියෙනවා නම් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. බලමු කවුද මේ දඩයක්කාරයා ගැන වැඩිපුරම දන්නේ කියලා.